ඇමරිකාවේදී පැවැත්වෙන 2025 මේජර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමුවන තරඟය සෑන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම හා වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම අතර කැලිෆෝනියාහිදී පැවැත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් සෑන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 5ක් දැවි ලකුණු 269ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු රැස් කිරීමේදී සෑන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර ෆින් ඇලන් පන්දු 51කින් ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 6 පහර 19ක් හා 4 පහර 5ක් ඇතුළත් වුණා. ඔහුගේ මෙම ඉනිම මේජර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය හා මේජර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ එක් ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි. හසාන් කාන්ද පන්දු 18කින් නොදැවි ලකුණු 38ක් රැස් කළා. කඩුළු ලබා ගැනීමේදී වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම වෙනුවෙන් ජැක් එඩ්වඩ් ලකුණු 39කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. දෙවැනි ඉනිම සඳහා ජයග්‍රාහී ලකුණු 270ක ඉලක්කයක් හඹා ගිය වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම වෙනුවෙන් රචින් රවීන්ද්‍ර පන්දු 17කින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් වූ අතර මිචෙල් ඔවෙන් පන්දු 20කින් ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා. කෙසේ වුවත් වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායම පන්දු වාර 13යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 146ක් පමණයි රැස් කළේ. පන්දු යැවීමේදී සෑන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම වෙනුවෙන් හැරිස් රවුෆ් ලකුණු 30කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර හසාන් කාන් ලකුණු 38කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වුවත් අවසානයේ ලකුණු 123කින් තරඟය ජයග්‍රහණය කිරීමට සෑන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම සමත් වුණා. ඉතින් මෙවැනි තවත් ක්‍රීඩා තොරතුරු නැරඹීමට දිනුවයි ස්පෝර්ට්ස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අදම එකතු වෙන්න.